අද මගේ පොඩ්කාස්ට් එකට එකතු වෙන්නේ නදීන්. නදීන් මගේ ඉස්සර ඉගෙන ගන්න කාලේ ඉඳලා ඉන්න යාළුවෙක්. එයා දැන් ඉන්නේ ජර්මනි වල වැඩ කරන්නේ AWS වල කන්සල්ටිං කරන කෙනෙක් විදිහට. ඉතින් මගේ මේ දවස්වල කරන පොඩ්කාස්ට් එක මම ෆෝකස් කරන්නේ AWS වලට. මම නදීන්ගෙන් එකතු කරගත්තේ හින්දා මම යාගෙන් මට තියෙන ප්‍රශ්න ටිකක් කතා කරන එක තමයි මේ පොඩ්කාස්ට් එකේ කරන්නේ. ඉතින් නදීන් thank you very much ඔයාගේ අයිබෝවන් ටයිම් එක මේකට දාපු එකට. මේ ඉතින් පොඩ්ඩක් ඔයා ගැන පොඩි විස්තරයක් කියන්න. පොඩි විස්තරයක්. පොඩි විස්තරයකෝ රජිත කිව්ව විදිහට පලවෙනි කාර තැංකව රජිත මේ මොකද ඔපිචිනික එකක් තුන්නට මේ අත්දැකීම් ෂයා කරගන්න රජිතක විදිරවන් තැන්ත කන්සල්ටන් කෙනෙක් ජරුවක් කරනවා අවුරුදු තාසයක් දාහතක් විතර ද ඉන්ඩස්ට්‍රියක වැඩ කරන මුලින්ම සොෆ්ට ඇන්ජිනිය කෙනෙක් විදියට පටන් අරගෙන ෆ්‍රන්ටෙන් බැක්කෙන් ඊට පස්සේ DevOps all kind of things කරලා දැන් පොඩ්ඩක් අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා ඉඳන් cloud consulting වලට මාරු වුණා. තාමත් ඉතින් ඒකේ දේවල් තමයි කරන්න. මුලදී ඔය AWS GCP projects එහෙම කරා. දැන් ඉතින් fully AWS වල තමයි වැඩ කරන්නේ. පළවෙනි කාරණා අමතක වුණා කියන්න මේ ඩිස්ක්ලේමර් එක මම කියන දේවල් මගේ අත්දැකීම් සහ මගේ ඔපීනියන් වල රිප්‍රසන්ටේෂන් එකක්. ඒක එම්ප්ලොයර්ගේ රිප්‍රසන්ටේෂන් එකක්වත් කිසිම දෙයක් නෙමෙයි. ඉතින් නදීන් මට දැනගන්න කැමතියි ඔයා දැන් කිව්වනේ ඔයා software development කර ඉඳලා PHP වලින් software development කර ඉඳලා ඔයා මාරුණා cloud consulting වලට. ඉතින් මට දැනගන්න කැමතියි කවුරු හරි එක්කෙනෙක් එහෙම මාරු වෙනවා නම් ඔයා දැන් already මාරු වෙලානේ තියෙන්නේ. මොකක්ද ඔයා දැකපු වෙනස මේ දෙකේ? විශේෂ වෙනසක් තියෙනවද නැත්නම් නෝමල්ද? මට ඒක දැනගන්න කැමතියි. මෙහෙමයි දැන් ප්‍රොජෙක්ට් එක කන්සල්ටිං හිතන්නකො සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒකට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි මොකක් හරි වෙබ්සයිට් එකක් හදන එකක් හරි මොකක් හරි මේන්ලි ප්‍රොඩක්ට් එකක් නේ බිල් කරන්නේ ඔයගොල්ලෝ. සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් විදිහට කවුරුහරි දැම්ම වැඩ කරනකොට කොහොමද හරි membership management system එකක් හරි HR system එකක් හරි මොන හරි ප්‍රොඩක්ට් එකක් තමයි බිල් කරන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් එකේ තමයි ඔයා මොකක් හරි පොඩි කෑල්ලක් හම්බ වෙනවා. ඒක තමයි ඔයා ලියන්නේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදිහට. ඒක හොඳයි. එතකොට මොකද දැන් මාත් එතකොට අවුරුදු 10ක් 11 තාමත් නම් සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් වගේ තමයි කන්සල්ටිං කරාට තාමත් කෝඩ් ලියනවා. අර ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑමින් වල ෆවුන්ඩේෂන් අරමේවා දැනගෙන ප්‍රොඩක්ට් එක බිල්ඩ් කරනකොට ඒකේ පොඩි තියෙනවා පොඩි මේ හොඳ පැත්ත. හොඳ නරක පැත්ත නෙවෙයි. හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මට වෙච්ච දේ තමයි ඔහොම ප්‍රොඩක්ට් කීපයක් බිල්ඩ් කියන්නේ ඒ කම්පැනිස් වල වැඩ කරාට පස්සේ මට පොඩ්ඩක් අර මේ ඔප්ස් පැත්තට මාරු වෙන්න ආසාවක් ආවා. සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් විදිහට සාමාන්‍ය ප්‍රොඩක්ට් එක බිල්ඩ් කරනකොට බොහෝ වෙලාවට දැන් ඔය DevOps තිබ්බට ඉස්සර සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එන්ජිනියර් විදිහට කෝඩ් එක තමයි ලියන්නේ බොහෝ වෙලාවට. right? පයිප්ලයින් අරවා මේවා ඩිප්ලොයිමන්ට් වෙන කවුරු හරි එක්කෙනෙක් තමයි කරන්නේ. මට අවශ්‍ය වුණේ පොඩ්ඩක් ඔක අර ට්‍රාන්සිෂන් පීරියඩ් එකේ තිබ්බේ මට පොඩ්ඩක් ඔය අනිත් දේවල් ඉගෙන ගන්න ඕන. පයිප්ලයින් එකක් ට්‍රිගර් කරන්නේ කොහොමද? කන්ටේනර් බිල්ඩ් කරලා ඕවා කොහොමද ඩිප්ලොයි කරන්නේ? අන්න ඒකට තමයි පොඩ්ඩක් මාරුනේ මම ඔය මේ කන්සල්ටිං පැත්තට සහ DevOps පැත්තට. එතකොට
අර ඕක අර ඉතනකොට ඩෙවොප් දේවල් කරනවා කියලා එතකොට ඔයාට අර ප්‍රෝග්‍රෑමින් දේවල් සහ ඔපරේෂන් පැත්ති සාමාන්‍ය කියන ඔප් කියල කියන්නේ ඔපරේෂන් කියන්නේ සාමාන්‍ය කොහොමද ඔපරේට් කරන්න කියලා ඔව්. ඩිප්ලොයිමන්ට් අරමය ඒත් ඒක එකැන ම පොඩි ස්ටාටප් කම්පැනික වැඩ කර හිටිය දවස්සල එතකොට එක ෆුල් ස්ටැක් දේවල් කරා ඒගැන්නේ ෆ්‍රන්ටෙන් බැක්කෙන් ටිකට් ලියනේවා ඩිප්ලෝමෙන්ට් හරෝමය ඔක්කෝ ඔව්. ඒ අතරවාර දෙව්වේ දැන් මන් දැනගත්ත දැන් කවු් සම්බන්ධව තියෙන ඔපචනිටස් වලදී ගොඩාක් කැනේ හිතන්නකෝ සොෆ්ටෑ ලියනවට වඩා වෙන පැත්තකින් ගැනේ කවු් වල තියෙන ෆීචර්ස් සර්විසස් පාවිච්චි කරලා ගොඩක් ලොකු ඉම්පැක්ට එකක් කරන්න පුළුවන් කියලා එකන්නේ මේ ප්‍රඩක්් එක අනු ප්‍රඩක්් එක ලියන එකත් ඉම්පෙක්ට එකක් තියෙනවා මේක නිකන් අර අලුත් අත්දැකීමක් එතකොට එතකොට ඒක එහෙම තමයි මම මාරුනේ වෙනස කියන්නේ ඒක ලොකු වෙනසක් මොකද දැන් හිතන්නකො කන්සල්ටිං කරනවා කියලා පියෝලි එතකොට ඔව්. ඔයාට අර ලොකු එක්ස්පෝෂර් එකක් එනවා ඒ කියන්නේ සාමාන්‍ය කන්සල්ටිං කරනකොට ප්‍රොජෙක්ට් බේසිස් යන්නේ හරිද ඒක එක ඔව්. ප්‍රොජෙක්ට් එකක් කරන එක කස්ටමර් කෙනෙක්ට තව ප්‍රොජෙක්ට් එකක් කරන තව කස්ටමර් කෙනෙක්ට තව ප්‍රොජෙක්ට් එකක් කරන තව කස්ටමර් කෙනෙක් ඔය ප්‍රොජෙක්ට් තුනේම ආකිටෙක්චර් එක කම්ප්ලීට්ලි ඩිෆරන්ට් වෙන්න පුළුවන් එතකොට අර ඔයාට දැනගන්න يعني ඒක චැලෙන්ජින් සමහර වෙලාවට මොකද අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ මම ඒකට කැමැති මොකද අලුත් ආකිටෙක්චර් දැන ඉගෙනගෙන මොනවාද කොහොමද ඒක ඔප්ටිමයිස් කරන්නේ ඒ ආකිටෙක්චර් එකේ මොන වගේ කෑලිද අපි හලන්නේ ඒක ලොකු බෙනිෆිට් එකක් මට ඒක අර කියරිසිටිය එකට සහ නොලේජ් එක ගේන් කරගන්න අලුත් කැනෙ අලුත් ආකිටෙක්චර් පිළිබඳව සර්විසස් පිළිබඳව සහ සමහර ප්‍රඩක්් සමහර කැනෙ කස්ටමර්ස් ලගේ තියෙන කැනෙ ප්‍රඩක්් පරණේව ඒව කොහොමද ඉන්කෝපරේට් කරන්න අලුත් සර්විසස් එතක ඒක වෙනම චැලෙන්ජ් එක මම ඒකට පොඩක් ඒකට ඒක පොඩි ආතල්ලයක් තියෙනවා ඒ කරනකොට මොකද එක වෙනස් සහ ඉම්පැක්් එක බොහෝ වෙලාවට කොයිට් ක්වික්ලි මොකද හිතන්නක දෙම ප්‍රජෙක්්ක ලියනවා කියලා ප්‍රඩක්ට ලියනට ඒක ගොඩාක් කල් යනවා සහලාක ඩිස්ලෝයි කරනවා ඊට පස්සේ සමාලාර කස්ටමස් ලයින්න සමාලාර කස්ටමස්ල ගොඩාක් දිගට ඇති ඇති යනවා ජොයින්නන ගොඩත් ප්‍රඩක්් එක තියෙනවා අයිංගන කොට කම්පැනිට ප්‍රඩක්් එක තියෙන මේ වගේ ප්‍රොජෙක්් කරනකොට සමහරලාට ප්‍රජෙක්් එක මාස හයක් වෙන්න පුළුවන් අවුරුද්දක් වෙන්න පුළුවන් එක කරලා ඉවරුණාට පස්සේ ඔයගොල්ලන්ට කෙලිම බලන්න පුළුවන් එතකොට හිතන්නකො මාකර් ප්‍රොඩක්ට් එකක් ඔන් ප්‍රෙම් තියෙන එකක් මූව් කරනවා කියලා ක්ලවුඩ් එකට එතකොට අර මාස 6 ඉවරනකොට ඒ ප්‍රොඩක්ට් එක කෙලින්ම රන් වෙන්නේ AWS හරි මොකක් හරි ක්ලවුඩ් එකේ එතකොට ඒ කම්ප්ලීට්ලි එක ඩන් ඒක ලොකු අර يعني ප්‍රීවියස්ලි කොහොමද තිබ්බේ දැන් තියෙන එකේ කොහොමද කර බෙනිෆිට් එක සහ ඩිෆරන්ස් එක හොඳට තේරෙනවා එතකොට කස්ටම එතකොට කස්ටම මාර විදියට හැපි ඒගොල්ලොත් එක වැඩ කරනවා මොකද ප්‍රොජෙක්ට් තුනක්නේ ප්‍රොජෙක්ට් තුනක් වැඩ කරනවා කියන්නකො අවුරුදු 3කදී එතකොට හම්බෙන මිනිස්සුත් ජාති තුනක මිනිස්සු හම්බුවේ ඒක මම හරි කැමතියි එතකොට අර ඉක්මනට ඒක චේන්ජ් වෙනවා සමහර වෙලාවට ඒක මට තිබ්බ බොහෝම කැන මට තිබ ලොකුම ආසාාව තමයි අලුත් කොහමද ආකිටෙක්චර්ස් කොහමද ඉවෝල් වෙලා තියෙන්නේ කොහොම දේව කලව් සර්විස එක ඉන්කෝපරේට් කරන්නේ අලුත් කල්චර් අලුත් කම්පැනිස් එක කොහොමද වැඩ කරන්නේ මොකද එක ප්‍රෝජෙක්් එක කම්පැනිස් ඒක ලොකු වෙනසත් තියෙනවා ඒක නදින් මට දැනගන්න කැමති දැන් ඔයා කන්සල්ටිං කරනවා තව හොට් ටොපික් එකක් තමයි හොට් ටොපික් ගැන් ටයිටල් එකක් තමයි සොලූෂන් ආකිටෙක්් එකන AWS වලම අපි ගත්තොත් එහෙම AWS කන්සල්ටන්ට්ලා ඉන්නවා AWS සොලූෂන් ආකිටෙක්් ඔයාට දැන් ඉන්ටර්නලිත් දැන් ඔයාට අදහසක් තියෙන හින්දා ඒ වගේ රෝල් ප්ලේ කරන ඇත් එක මට දැනගන්න කැමති මොකද්ද මේ දෙකේ වෙනස කන්සල්ටිං and solution architect කෙනෙකුයි මොකද්ද මේ දෙකේ වෙනස
වෙනසක් තියෙනවද? වෙනසක් තියෙන. ඒ කියන්නේ මෙහෙමයි දැන් සාමාන්‍ය ඔයගෙ පොඩ්ඩක් අර එතකොට සේල්ස් සයිකල් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න වෙනවා සාමාන්‍යයෙන්. ඔව් කියන්නේ මෙහෙමයි සොලියුෂන් මොන සේල්ස් එකද? ආකිටෙක්ට් කියන එක කියන්නේ එක එක කම්පැනි වල එක එක විදිහට යනවා. හරිද? ඔව්. මට දැන් අපේ කම්පැනි විදිහට කිව්වොත් ඒකේ තියෙන්නේ බොහෝ වෙලාවට මේ සාමාන්‍ය හිතන්නකෝ දැන් කස්ටමර් කෙනෙක් ඉන්නවා කියලා. ලොකු ඔව්. කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනිය එතකොට හිතන්නකෝ කවුඩ් ප්‍රොවයිඩර් ඉන්නවනේ. ඒ කවුඩ් ප්‍රොවයිඩර් එක බොහෝ වෙලාවට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා ඔල්රෙඩි. ඒක ඔව්. සාමාන්‍ය ලොකු කම්පැනි හිතන්නකෝ Fortune 500 කම්පැනි එකක් කියලා. එතකොට ඒ කම්පැනි එක බාරව ඉන්නවා එක ටයිටල් එකක්. ඒකට කියනවා අපි account manager කියලා. හරිද? account හ්ම්. manager කියන්නේ සාමාන්‍ය ඒක ඒ කම්පැනි එකේ account එක. එතකොට ඒ හරි. ඔව්. customer manage කරන්නේ. ඒ account manager mainly අර මේ කියන්නේ යා ගොඩක් business focus. එයා ඔව්. කතා කරන්නේ C level එකේ කට්ටියත් එක්ක මොන හරි. වගේ impact එකක් මොන වගේ චේන්ජ් එකක්ද කස්ටමර් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කස්ටමර් හදන්නේ achieve කරන්න. තේරුණාද? ඔව්. ඒක drive කරන එක තමයි බොහෝ වෙලාවට account manager කරන්නේ. account managerට අවශ්‍ය වෙනවා technical support එක ගොඩක් වෙලාවට. සමහර account managers like ගොඩක් technical කට්ටිය ඉන්නවා. සමහර account managers ලට ඕනේ සාමාන්‍යයෙන් support එක. බොහෝ හරි. වෙලාවට අනිවාර්යෙන් හැම account එකකටම අපි කියන්නේ හැම customer කෙනෙක්ටම ඔව්. solution architect කෙනෙක් සාමාන්‍යයෙන් ඉන්නවා. එක්කෙනෙක් හරි වැඩිපුර කට්ටිය හරි. හ්ම්. solution architect කරන්නේ ඉතින් customer මොකක් හරි Gen AI project එකක් කරනවා. දැන් හරිද? ඔව්. එතකොට customer මොකක් හරි දැනක හිර වෙනවා. ඔව්. හරිද? එතකොට හිර වෙනකොට customer කවුරු හරි ඉන්න ඕනේ technically පොඩ්ඩක් support එක ගන්න. ඔව්. තේරුණාද? ඔව්. අන්න ඒ support එක ගන්න පොඩ්ඩක් අර advisory role එකක් වගේ එකක් තමයි සාමාන්‍යයෙන් එයාර කියලා දෙන එක unblock කරන එක customer ගේ development එක ඒකට තමයි solution architect කෙනෙක් ඉන්නේ බොහෝ වෙලාවට. හරිද? එයා දේවල් implement කරලා deploy කරන්නේ නැහැ. හරිද? එයා ඉන්නේ සාමාන්‍යයෙන් හිතනවා දැන් වාට තියනවා කියලා කම්පැනියක් රජු. එතකොට මම ආගේ solution architect නම් ඔයා කියනවා ඒ නදීන් මේ මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට මේක ඩිප්ලොයි කරගන්න බෑ මේකේ ෆේල් වෙනවා හැමතිස්සෙම හරි මොකක් හරි එකක්. ඔව්. එතකොට මට සාමාන්‍යයෙන් එතකොට my UI කෝල් එකට ගිහලා චෙක් කරලා බලන්න මොකද්ද කතන්දරේ කියලා. ඒ කතන්දරේ දැනගත්තට පස්සේ සමහර වෙලාවට මම දන්නවා වෙන්නත් පුළුවන් මම දන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට මම දන්නවා නම් මම කියනවා මෙන්න මේක මෙහෙම කරන්න. එතකොට ඔක හරියනවා කියලා. නමුත් වැඩේ කරන්නේ ඔයා. හරිද? මම අර එතකොට කියලා දෙනවා. සමහර වෙලාවට මට බොහෝ වෙලාවට පොඩි POC එකක් වගේ එකක් කරලා පෙන්වන්න පුළුවන්. හරිද? මෙන්න මෙහෙමයි කියලා ස්මෝල් ස්කේල් එකක මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ කියන්නේ. නමුත් ඒක කරන්නේ ෆික්ස් කරන්න එක හරි ඒක මොකක් හරි අලුත් POC එකක් ඉම්ප්ලිමන්ට් කරන්න හරි normal කියන්නේ meaningful not meaningful ඒ කියන්නේ ඔයාට අවශ්‍ය විදිහට ඒක ඉම්ප්ලිමන්ට් කරගන්න ඔයා. නමුත් අර මම ජෙනරික් overview එකක් එතනදී දෙනවා. කියන්නේ හරි. ඒ ජෙනරික් නෙමෙයි ඒක ටෙක්නිකල් ගොඩාක් හොඳ සුපර් ටෙක්නිකල් සොලියුෂන් ආකිටෙක්ට්ස්ලා ඉන්නවා. නමුත් කතන්දරේ ඉන්නේ ඒගොල්ලෝ ඉන්නේ ඔයාව අන්බ්ලොක් කරන්න බොහෝ වෙලාවට. රයිට්. ඒ කියන්නේ කස්ටමර්ගේ ජර්නි එක මේ කැඩෙන්නේ නැතුව කන්ටිනියු කරගෙන යන්න තමයි සොලියුෂන් ආකිටෙක්ට් ඉන්නේ. එයා හැබැයි අර එයා මේන්ලි ඉන්නේ අර account manager කෙනෙක් එක්ක තමයි එයා ගොඩක් වෙලාවට ඉන්නේ. correct. හරි. ඒ දෙන්න තමයි සාමාන්‍යයෙන් කියන්නේ බොහෝ වෙලාවට එහෙම කෝල් එකක් තියෙනවා නම් ඒ දෙන්නම ඉන්නවා බොහෝ වෙලාවට කෝල් එකේ. මොකද එතකොට account managers දන්නා මොකක්ද වෙන්නේ කියලා solution architect දන්නා මොකක්ද වෙන්නේ කියලා. ඒකෝට සමහරලාට දෙන්නගේ opinion එකතු කරලා බොහෝ වෙලාවට ඒකට customer benefit එකක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට. Consultant is different. Consultancy එන්නේ professional service කියලා. ඒ search කරලා බලන්න සාමාන්‍ය professional service කියන්නේ consultant. ඒකේ සීන් එක තියෙන්නේ කන්සල්ටන්ට් කෙනෙක් බොහෝ වෙලාවට ඔයත් එක්ක වැඩ කරනවා නම් ඔයා එයාට පේ කරන්න ඕනේ. හරිද?
right? සොලියුෂන් ආකිටෙක්ට් එක සල්ලි ගෙවන්නේ හ්ම් හ්ම් හරිද? හ්ම්. සොලියුෂන් ආකිටෙක්ට් ඉන්නවා පටන් ගත්ත දවසේ ඉඳන් ඉවර වෙනකන් ඒ කියන්නේ ගොඩාක් ලොන්గ్ ටර්ම් ඉන්නවා. එයා හරිද? එයා හ්ම් අවුරුදු හ්ම්. 5 වෙන්න පුළුවන් 10 වෙන්නත් පුළුවන්. නමුත් කන්සල්ටන්ට් කෙනෙක් එන්නේ ස්පෙસિෆික් වැඩකට. ඉතින් ඔයාගේ වාට කම්පැනියක් තියෙනවා. ඔයාගේ කම්පැනි ඔයාට කරන්න ඕනේ මොකක් හරි ඉතින් ඔයාගේ තියෙන ඔන් ප්‍රෙම් තියෙන වර්ක් ලෝඩ් එක ක්ලවුඩ් එකට මූව් කරන්න ඕනේ. නමුත් ඔව්. ඔයාලා කට්ටිය නැහැ. හරිද? ඔයාලා මොකද කරන්නේ? කට්ටිය හයර් කරන්න බෑ. ඒ හයර් කරන්න පුළුවන්. දන්නවා හරි ඩිමාන්ඩින් කට්ටිය මදි. එහෙම හයර් ඔව්. ඔයාට ඒ තියෙන පීරියඩ් එකේදී හයර් කරගන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් ඔයා ඒක බොහෝ වෙලාවට account manager එක්ක කතා කරාම මේගොල්ලෝ suggest කරනවා එක්කෝ මේ professional service AWS professional service කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් පාර්ට්නර්ස්ලා ඉන්නවා. ඔව්. හරිද? ඒ කවුරු හරි ඒ ප්‍රොජෙක්ට් එකකට ඉතින් දැන් ඔයාගේ ප්‍රොජෙක්ට් එක තියෙන අර on prem තියෙන ටික move කරන්නනේ AWS ගන්නකො servers 1000ක් තියෙනවා. ඒ 1000 move කරන්න ඕනේ AWS එකට. ඕක තමයි ඔව්. task එක. ඒ ස්පෙසිෆික් ටාස්ක් එකට කට්ටියෙන් එතකොට ප්‍රොෆෙෂනල් සර්විස් මොකක් හරි කන්සල්ටිං කම්පැනි එකකින් කට්ටිය ඔයාගේ කම්පැනි එකට අනේ ඔයාගේ ටීම් එකත් එක්ක වැඩ කරනවා. ඔව්. හරිද? ඒ වැඩ කරන කට්ටිය 10 දෙනෙක් වැඩ කරනවා කියන්නේ ඒ 10 දෙනාටම ඔයා ගෙවන්න ඕන. හරිද? ඒ 10 දෙනාගේ ටාස්ක් එක තමයි මුලින්ම ආවහම මේකේ ඒක කියනවා රයිට් මෙන්න මේ ටික තමයි අපි කරගන්නේ. ඔයා කියනවා මට මෙන්න මේක කරගන්න ඕනේ කියලා ඊට පස්සේ ඔය දෙන්න එකතු වෙලා ප්‍රෝජෙක්ට් ප්ලෑන් එකක් හදනවා ඔව්. අවුරුද්දට මෙන්න මේ ටික කරන්න ඊට පස්සේ සාමාන්‍ය ඊට පස්සේ ස්ක්‍රම් ටීම් එකක් තමයි හරිද එතකොට ඊට පස්සේ වැඩ කරනවා 2 weeks අපි සාමාන්‍යයෙන් කරන්නේ 2 weeks sprint ස්ප්‍රින්ට් වල. මේ ඔය සාමාන්‍ය එතකොට කරන්නේ අර සාමාන්‍ය ප්‍රොඩක්ට් කම්පැනියක් වගේ තමයි නෝමල් කරන විදිහටම තමයි කරන්නේ. ඒ ටික ඒක අර කන්සල්ටිං කරන කට්ටිය ප්‍රොෆෙෂනල් සර්විස් වලින් හරි නැත්නම් පාර්ට්නර් කෙනෙක්ගෙන් හරි කන්සල්ටන්ට්ලා අරගෙන ඒ ස්පෙસિෆික් වැඩේ කරලා ඉවර වුණාට පස්සේ කන්සල්ටන්ට්ලා මූව් හෙඩ් වෙනවා ඊගාව මොකක් හරි තියෙන ප්‍රොජෙක්ට් එකකට. මේ සොලියුෂන් ආකිටෙක්ට් ලොන්గ్ ටර්ම් ඉන්නවා අර account manager එක්ක කස්ටමර් අන්බ්ලොක් කරලා ජර්නි එක ප්‍රශ්නයක් නැතුව ගෙනියන්න. හරියට හරි all right. ඉතින් තව එකක් මට දැනගන්න කැමති කොහොමද දැන් ප්‍රොජෙක්ට් එක කන්සල්ටිං කරන්න ප්‍රොජෙක්ට් එකක් එනකොට යන ෆ්ලෝ එක මොකක්ද මේ මොකක්ද මේ කියලා ඔයා අර අපි දෙන කතා වුණ එක කතා වුණොත් හොඳයි කියලා මේ පොඩ්ඩක් ඒක ගැන එක්ස්ප්ලেইন කරනවද කොහොමද කන්සල්ටිං ප්‍රොජෙක්ට් එක මේ එන්නේ කොහොමද ඔන් ඒ නෝමල් ෆ්ලෝ එක ඒගැන මවර් පොඩ්ඩක් ටච් කර ඉස්සල්ල පස්සේදී දැන් සාමානය තන්නක අර වගේ දැන් ඔය සිනාරියෝ එකේදී දැන් ඔය දැන් සර්වස් 1000 මූව් කරන කියලා AWS වලට හරි මොකක් හරි ක්ලවුඩ් ඕන ක්ලවුඩ් පලට්ෆෝර්ම් එකකට මේ ඒකේදී සාමාන්‍යයෙන් කස්ටමර්ට බොහෝ වෙලාට අපි යන්න කස්ටමට ස්කිල්ල එක නැති වුණහම් දැන් ලොකු කම්පැනිස් වුණාම ඒ වගේ දේ හිතන්නකෝ අවුරුදු සමහර කම්පැනිස් කියන කට්ටියත් එක්ක වැඩ කරන අවුරුදු සමහර මිනිස්සු ඉන්නවා අවුරුදු 40 වැඩ කරන කට්ටිය. ඒ වගේ කට්ටියට ක්ලවුඩ් ඉගෙන ගන්න කිව්වහම යන පිස්සුද කියලා. ඒගොල්ලන්ට හරි අමාරු අලුත් දේවල් ඉගෙන ගන්න. හරි. මොකද බොහෝ වෙලාවට ඒ සෙටල් වෙලා ඉන්නේ ඒ කට්ටිය ඉන්න ජොබ් වල. එතකොට කරන්නේ ඒගොල්ලෝ පිටින් ඔය අවුට්සෝස් කරනවා. අවුට්සෝස් කරන පිටින් කට්ටිය ගේනවා බොහෝ වෙලාවට ප්‍රොෆෙෂනල් සර්විස් කම්පැනි එකක් හෙල්ප් කරනවා ඒගොල්ලෝ. දැන් ඒ කතන්දරේදී සාමාන්‍යයෙන් කට්ටිය ආවට පස්සේ හිතන්නකෝ අපි ගියා කියලා කම්පැනි එකට එතකොට අපේ ඉන්නවා සාමාන්‍යයෙන් අපේ ඉන්න ඔයාලා ෆිසිකලි යනවද ඒ කස්ටමර් ගාවට ඔයාලා ෆිසිකලි යනවද ගොඩක් වෙලාවට සමහර දැන් කොරෝනා වලට ඉස්සෙල්ලා ෆිසිකලි කට්ටිය ගියා දැන් යන්නේ කට්ටිය දැන් සාමාන්‍ය ගොඩක් වෙලාවට රිමෝට් තමයි ඒකේ පොඩි ස්ට්‍රක්චර් එකක් තියෙනවා දැන් හිතන්නකෝ අපේ කන්සල්ටන්ට්ලා විදියට අපි දැන් මම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කන්සල්ටන්ට් කෙනෙක් ඊට පස්සේ ඉන්නවා security consultantsලා ඉන්නවා ඊට data සම්බන්ධ ආකිටෙක්ට්ලා ඉන්නවා ඊට පස්සේ engagement managers ලා ඉන්නවා කොහොමද project එකක් engagement එකක් කියන්නේ project එකක් හරිද දැන් ඉතින් ඔයාගේ server 1000 move කරන එක engagement එකක් හරිද
එන්ගේජ්මන්ට් එකේ කොහොමද ඒක මැනේජ් කරන්න කියන එක බොහෝ වෙලාට එක මැනේජ කෙනෙක් ඉන්න අරම එන්ගේජ්මන්ට් මැනේජ් කිය හරිද ඉට පස්සේ එයා කරන්නේ ඕගුල්ලන්ගේ ඉන්නවනම් ප්‍රොඩක්් ඕන කෙනෙක් හරි ප්‍රොජෙක්් ඕන කෙනෙක් හරි එත් එක්ක ඉස්සල්ලාම වැඩ කරලා සමහරලාට ටෙක්නිකල් පර්සන් ටෙක්නිකල් කන්සල්ටන් කෙනෙක් එකතු හිතන්න හෙඩ් මේ නාකිටෙක් කෙනෙක් ඉන්නවා කිය ඒ තුන්දන එකතු වෙලා කොහොමද පොඩි ප්ලෑන් එකක් ඩිෆයින් කරන්න මෙන්න මේ තම මයිස්ටෝන් ඉතන්න අවුරුද්ධ එකක් කියල් රයි් පලනි මාස දෙකේ මෙන්න මේක තම අපි කරන්න ඉරිපල් මෙන්න මේක තම මයිල්ස්ටෝන් එක මෙන්න මේවා තමයි අපේ අවුට්පුට් වෙන් මෙන්න මේවා හරියට තියෙනවන තම අපි කියන් ප්‍රජෙක්් එක සක්සස්ෆුල් වෙන්න fully as much as they know they create a plan ගැන ඔක්කොම දේවල් with the time ඊට පස්සේ බොහෝ වෙලාට ඒගොල්ල කරන්නේ දැ ලොකු ප්‍රජෙක්ට යන්න ඒ ප්‍රජෙක්් එකේ තියෙනවා ලොකු ගරුප් ගැන වෙන වෙන ටීම් ගරුප් ඉදන්නක දැන් ඔයාගේ අපි කන්සල්ලන්ස තිහක් කෙනවනම් තිහම එක ටීම් එක වැඩ කරන්න මොකද එක කට්ටිය එක දෙවල්ට වැඩගෙන හිතනකවාගේ සෙකියරිට ආකිටෙක්ට එක්ක අපේ සෙකියටි ආකිටෙක් කතා කරලා කොහොමද ඔන් ප්‍රේම් වල තියෙන සෙකියටි දේවල් ගැන ට්‍රන්ස්ලේට් කරන්න කලව් එකට කියන එක එයාගේ රෙස්පොන්සිබිලිට සමහලාට ඩේට ආකිටෙක් කරන්නේ ඔයාගේ ඉන්න ඩේට කවුරහට ටීම එකත් එක කතා කරලා මොනවගේ දේවල් ඔප්ටිමයිස් කන සමහලාට මූ කරන එක වෙනයි සමහරලාට ඔප්ටිමයිස් කම අපි කියනක මොඩනයිසේෂන් කනගෙන් මයිග්‍රේට් කරන්න පුළුවන් මොඩනයිස් කරන්න පුළුවන් චේන්ජ් කල්ල පොඩ්ඩ දෙමොක දැන් අපි දැන් ඔන් ප්‍රම් තියෙන එකක් ඇසිටස් කලව්ඩ්ඩල්ට මේ මව් කරන්න අමාරුවෙයි මොකද ගැන කලව් වල කම්පොනන්ස් තියෙන විදිහ ඒවා බිහේ වෙන විදිහ මේ නෙට්වර්ක් එක කොමද ඩේට යන්න කියන එකත් මේ වෙනස්නේ කලව් එක යොතකොට මේ ඒ වගේ දේවල් බලල තමයි අර ප්‍රොජෙක්් ප්ලෑන් එක මේ ඊට පස්සේ මං හිතන්නේ ඒ එක අයිඩෙන්ටිෆයි කරගත් එක වර්කේරියස් වලට අර කම්පැනී එක ඉන්න එක්ස්පර්ට් කට්ටියයි කන්සල්ටිං කරන්න කට්ටය එකතු වෙලා පොඩි ස්ක්‍රම් ටීම්ස් හදලා අර වර්ක එක කරගෙන යන එක තමයි කරනවා ඇත්ති කරෙක් ඒක පොඩි තවගත් තියෙන ඔගේ එකක් තියෙන CCOE කියලා සමහර කට්ටිය කියනවා COE බේසිකලි අයිඩියක තියෙන මෙහෙමයි සාමාන්‍ය හිතන්නක මුලින්ම ඔගොල්ල කව් ප්‍රජෙක්්ක් කරනවට කියල CCOE Cloud Center of Excellence කිය ඒක සාමාන්‍යයෙන් පොඩි ටීම් එකක් ඒ ටීම් එක කරන්නේ ඒගොල්ල තමයි සාමාන්‍යෙන් කලව් ජර්නක ඩ්‍රයිව් කරන්න තෙරවා ඒගන්නකොල් ලොකු කම්පැනිය එක ඩෙඩිකේට ටීමයක් හදන එතකොට ඒ ටීම හිතන ඔගොල්ලයින්න ඩෙවොප්ස් කවරු හරි කරන කට්ටි දෙතුන් දෙනෙක් දාලා අපේ ටීම් එක තින්න දෙතුන් දෙනෙක් දාලා ඒගොල්ල තමයි ෆවන්ඩේෂන් එක හදයි ඔගොල හිතන කාටවත් දඩස් ගාලා සර්වස් මයික එක් කරන්න දෑන ඉස්සෙල්ල ඔගොලොන්ට අයිම් මිෂන් හදන්න මිෂන් ඩැක්කා පරෝමය පොලිසි අරෝමය ඔක්කෝම තියෙන් ඕනන්න ඒවා සෙට් කරන්න නෙට්වර්කින් ආකිටෙක්්චේක හරිද ඒවගේ සෙට් කරන්න සාමාන්‍යෙන් ටීම් ඇක්කින CCOE කිය ඒ CCOE ටීම් එක තමයි ෆවන්ඩේෂන් එක ලේ සෙට් කරලා ඉට පස්සේ අද අනි ටීම් ඒ ෆවන්ඩේෂන් එක තියෙන කොම්පොනන්ස් පාවිච් කරන්න පුළුවන් හිතන්න ඔයාට කවන්් අනු ටීම්වල්ට කවන්් ඕනේ ඒ කවන්් ඉල්ලන්න කවුර ඉන්නප ඒකවන් සමහලාට සෙල්සර්විස් ටූල් තියන පුල මුලදි වෙන්න සාමාන්‍යවා රික්වෙස්ට අදදාන CCOයකට අපට කවුන්ටක් ඕනේ එන්න මේකට කවන්තුනක් ඕන ඩෙව් කිව්වේ ප්‍රඩක්ෂන් කියලා ඉවස්සේ අරගොල්ල ඒගොල්ලගේ තියෙන කවන්් ෆක්ටරී හරිමක් කට්‍රිය කරලා කවුන් දාලා ඒකට අවශ්‍ය කට්ටිය දැන්නකෝ යසස් ලසයින් කරනවා කියල ඇශුරේදී හරි මොන හරි එකක් තියෙනවා ඒව කනෙක් කරලා අවශ්‍ය යසස් ලයිවට සයින් කරන එක තමයි CCOE එක පාට් එකේ CCOE තමයි සාමානෙන් ඩ්‍රයිව් කරන්නේ මුල්ලදී එකන මයිග්‍රේෂන් ජර්නිය හරි මොඩනයිසේෂන් ජර්නිය හරි මොකක් තැංක මට තව එකක් තියෙනවාගෙන් දැනගන්න ඒක තමයි දැන් ඔයා
PHP හරි AWS හරි මම දන්නේ තව මොනවා හරි තියෙනවද කියලා හැම එකෙම ඔයා මේ සර්ටිෆිකේෂන් කරලා තියෙනවා ගොඩක් වෙලාවට. මේ මට කියන්නකෝ සර්ටිෆිකේෂන් කරන එක එකේ මොනවද හොඳද තියෙන නරකද කියලා ඈ ඈ හොඳ ඈ? හොඳද නරකද කියලා හොඳයි නෑනේ මෙහෙමයි හොඳයි මම දැන් හොඳ හින්දානේ ඔයා දැන් කරලා තියෙන ඔයාට හොඳයි කියලා හිතන හින්දානේ මේ නරකකුත් ඇති මන් දන්නේ නැහැ. මොකද්ද දැන් ඒකේ කරන තියෙන වාසි ඔයා දැකපු දේවල් මොනවද සර්ටිෆිකේෂන් කරන එකෙන්? ඒක මටනම් ලොකු බෙනිෆිට් එකක් තිබ්බා. මොකද පළවෙනි දැන් මම හිතනවා මුලදිම මට චේන්ජ් වෙන්න ඕනේ කියලා චේන්ජ් වෙන්න අවශ්‍යතාවය තිබ්බනේ software engineer කෙනෙක් ඔව්. විදියට ඊට පස්සේ cloud engineer කෙනෙක් විදියට ඔව්. ඒකෙදි මම කරේ දැන් මට knowledge එක ගන්න අවශ්‍යතාවය තිබ්බනේ. ඔව්. ඒකට මම knowledge එක ගන්න කොහොමද කරන්නේ? මට goal එකක් තියෙන්න බෑ. ඔව්. මට නිකන් හැමතිස්සෙම YouTube එකේ දේවල් හරි ඔය කවුඩ් ගුරු හරි මොනවා හරි නිකන් බැලුවට එහෙම සාමාන්‍ය මතකේ හිටිනවා අඩුයි මට. හ්ම්. ඒක කරන්න ඕනේ පළවෙනි කාරණාව. කරලා ඉවරුණාට කොහොමද ඔයා කියන්නේ කම්පැනි එකට ඔයා යමක් ගන්නවා කිය. සමහර වෙලාවට අර එන්ට්‍රි එකට මොකක් හරි පුෂ් එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔයාට ඉන්ටර්විව් එක ආවම ඔයාට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. නමුත් ඉන්ටර්විව් එක ගන්නෙ කොහොමද? ඔයා කොහොමද කන්වින්ස් කරන්නේ? මට ඔය සීන් එක උනේ මම ඔය කියන්නේ බර්ලින් සමිට් එකක් තිබ්බා. ඒ සමිට් එකට ගිහිල්ලා මම කතා කරා ක්ලවුඩ් බ්‍රිජ් කියලා කම්පැනි එකට. මම පාර්ට්නර් කම්පැනි එකක් එක්ක වැඩ කරා. මම කිව්වා මේ මම මේ ක්ලවුඩ් වලට ආසයි මේ මොන හරි ඔපචුනිටිස් තියෙනවද කියලා. මම ඊට පස්සේ කිව්වා මම මේ ඒ වෙන් මම ඒක කතා කරනකොට තුනම කියන්නේ මේ මොනවද ඇසෝසියේට් සර්ටිෆිකේට් තුනම AWS වල මම කරලා තිබ්බේ. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා CV එකක් එවන්න. ඊට පස්සේ කොහොමද මාස දෙකකින්ද කොහෙද මට කිව්වා ඔපචුනිටි එකක් තියෙනවා ඇප්ලයි කරන්න කියලා. එහෙම සෙට් වුණා මට. ඒකේ පොඩි පළවෙනි අද මෙහෙම අනේ يعني කරනකොට ඒකේ හරියට කරනකොට ඒකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. PHP වුණත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මම මේ දවස්වල සර්ටිෆිකේට් එක කරා. සර්ටිෆිකේෂන් එක කරා. මේ මොනාද AWS වලත් එහෙමයි. කියන්නේ ගොඩාක් කොන්සෙප්ට් ගොඩාක් දේවල් තියෙනවා. සමහර ක්වෙස්චන් තියෙනවා මෙහෙමනේ හැම සර්ටිෆිකේට් එකම සමහර ක්වෙස්චන් තියෙනවා. සමහර වෙලාවට ඒවා බොහෝ වෙලාවට ප්‍රැක්ටිකලි සමහර වෙලාවට ඇප්ලයි වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? සමහර දේවල්. නමුත් 70%කට 80කට වඩා දැන් නම් තියෙන ක්වෙස්චන්ස් ගොඩක් වෙලාවට ගොඩක් සොලිඩ් ක්වෙස්චන්ස්. මොකද එක්සෑම් උත් ගොඩක් මැචුවර් වෙලා තියෙන්නේ. මේ ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් හරියට ඉගෙන ගත්තොත් සර්ටිෆිකේට් එක කරන්නම් වාලේ කරොත් ඒක තේරුමක් නැහැ. හරිද? ඒකේ බොරුවට මට සර්ටිෆිකේට් 10ක් තියෙනවා කිව්වට එහෙම කවුරු ගණන් ගන්න නැහැ. මොකද සර්ටිෆිකේට් කරන්න පුළුවන් සාමාන්‍ය නිකන් අර මොකද්ද කරන්නම් වාලේ. එහෙම කරලා වැඩක් නැහැ. සාමාන්‍ය සර්ටිෆිකේට් එකක් කරනවා නම් කරන්න ඕනේ. ඒකේ තියෙන නොලෙජ් එක Tamanට අරගන්න සහ ඒකේ අනිවාර්යෙන් බෙනිෆිට් එකක් තියෙනවා. එන්ට්‍රි ක්වොලිෆිකේෂන් එකක් වෙන්න පුළුවන්. ඒක අර නොලෙජ් එක දැන් මම වැඩ කරන දැන් නෙට්වර්කින් මට නෙට්වර්කින් නොලෙජ් එකක් තිබෙනවා. මම නෙට්වර්කින් ඇඩ්වාන්ස් නෙට්වර්කින් සර්ටිෆිකේට් එක කරාම ඒකෙන් මට මාර නොලෙජ් එකක් ආවා. ඊට පස්සේ මට කොන්ෆිඩන්ස් තියෙනවා ඕන කස්ටමර් කෙනෙක් එක්ක ඉස්සෙල්ලා කතා කරන්න. මම ඔක්කොම දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අර සර්ටිෆිකේට් එකෙන් ආව නොලෙජ් එක මා ගාව තියෙනවා. මේ ගිහිල්ලා කතා කරලා ඒක දන්නේ නැත්තම් මම කොහොමද කොහෙටද ගිහිල්ලා මොන වගේ දෙයක්ද හොයාගෙන ඇවිල්ලා කස්ටමර්ට ඒක කියන්න ඕනේ. අර බය වෙන්නේ නැහැ එතකොට. කම්ප්ලීට්ලි අවුට් ඔෆ් ද වර්ල්ඩ් දෙයක් නෙමෙයි කියලා තේරෙනවා එතකොට. මොකද හැබැයි බොක්කෙන් කරන්න ඕන. ඒකයි මගේ තියෙන. කියන්නේ මට නම් මම කොහොමද අර කරන්නම් වාලේ ඒක කරන්නේ. එහෙම බොරුවට තේරුමක් නැහැ. කවුරු දෙයිදන්නක ඔයා සර්ටිෆිකේට් එක කරනවා කියලා ඒකේ මට දෙයිදන්නකෝ ඔයා ඩේටා වලට කැමති. මම ඩේටා වලට කැමති නැහැ කියලා දන්නකෝ. ඔයා ඩේටා ඉන්ජිනියර් සර්ටිෆිකේට් එක කරන්න පුළුවන්. මමත් නිකන් ඔයා කරන්නම් වාලේ ඩේටා ඉන්ජිනියර් සර්ටිෆිකේට් එක කරලා වැඩක් නැහැ. මම නෙට්වර්කින් වලට ආව කරනවා. මම නෙට්වර්කින් සර්ටිෆිකේට් එක කරනවා. තේරෙනවද? අර Tamanට අවශ්‍ය දේ මොකක්ද කියලා තෝරගෙන ඒකට අවශ්‍ය නොලෙජ් එක කොහොමද ගේන් කරගන්නේ කියන එක Tamanට තියෙන වගකීම. සර්ටිෆිකේට් ඒකට බොහෝ වෙලාවට
මේ AWS වුණත් GCP වුණත් බොහෝ වෙලාවට ඒකේ ගොඩක් ඉන්ෆර්මේෂන් දෙනවා තමන්ට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඔව් මොකද හිතන්නක අනිත් පැත්තෙන් සාමාන්‍ය ක්ලවුඩ් සර්ටිෆිකේට් දෙනකොට ඒගොල්ලන්ගේ පරමාර්ථය තමයි ඒ සර්විසස් යූස් කරන විදිය උගන්නන එක. ඔව් තේරුණාද? ඔව් ඒක ඉතින් ඔයා ඒක හරියට ඉගෙන ගත්තාම ඔයාට ඕන දැනකට ගිහිල්ලා කියන්න පුළුවන් මේ සර්විස් එක මෙන්න මෙහෙම වැඩ කරන්නේ මේ එතකොට මොකක් හරි ප්‍රශ්නයක් දැක්කම සමහරවිට ඔයාලා හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ කියලා. ඔව් ඒකේ ලොකු බෙනිෆිට් එකක් තියෙනවා මට නම්. හරි thank you අනිත් එක මේක ජෙනරල් ප්‍රශ්නයක් දැන් අපි සාමාන්‍ය වැඩ කරනකොට කොහොමත් අපි සිටුවේෂන් එක අනුව ප්‍රෙෂර් එකක් එනවා ඒක ඉතින් අර කරන ප්‍රොජෙක්ට් එකේ හරි එවල තියෙන අසයින්මන්ට් එකේ හැටියට හරි එහෙම එනවා මම හිතනවා ඔයාටත් ඒ වගේ ඇති කියලා මොකද due to the ඔයාගේ nature of work කියන්නේ ඔයා කන්සල්ටිං කරන්න එතකොට ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට මාරු වෙනවා සමහරවිට ඩොමේන් එක සම්පූර්ණයෙන් මාරු වෙනවා ඇති මිනිස්සු මාරු වෙනවා එතකොට සමහරවිට එක එක වර්ගයේ මිනිස්සු හම්බ වෙනවා ඇති මොකට ඔය එක එක හින්දා ප්‍රෙෂර් එකක් බිල්ඩ් අප් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් නැචරල් ඒක ඕනි ජොබ් එකක තියෙනවා මට දැනගන්න පුළුවන් ඔයා කොහොමද මේ වගේ වාට එහෙම ෆීල් වෙච්ච වෙලාවක කොහොමද මේ වගේ දේවල් හැන්ඩල් කරන්න ඔයා සාමාන්‍යයෙන් මොනවා හරි ඔයා දන්න දේවල් තියෙනවද එතකොට මටත් හෙල්ප්ෆුල් මේක බලන තව කවුරු හරි ඉන්නවනම් එයාලටත් එතකොට ඒක හෙල්ප්ෆුල් වෙන්න පුළුවන් හැන්ඩල් කරන එක කාරණාවක් ඒක ප්‍රෙෂර් එක සමහර වෙලාවට ප්‍රෙෂර් එක කොහොමත් වෙනවා ප්‍රෙෂර් එක ස්ට්‍රෙස් එක කියලා අපි කියන්නේ ඔව් ස්ට්‍රෙස් එක තමයි මම හිතන්නේ රාජිත ගොඩක් ඔව් ඔව් කියන්නේ ඔව් ස්ට්‍රෙස් එක ඒක මෙහෙම සීන් නැති නෑ මම කරනකොට නම් ඒක අපි මුලින්ම කියන්නේ එක්ස්පෙක්ටේෂන් සෙට් කරන එක හරිද ඉතින් මම රාජිතත් එක්ක වැඩ කරනවා කියලා මම කිව්වොත් එහෙම මම මේ දේ දවස් දෙකෙන් කරනවා කියලා මම දවස් දෙකෙන් කරන්න ඕනේ නැත්තම් එතකොට තමයි මට ස්ට්‍රෙස් එකේ ඔව් ඒක තමයි ඔව් අපි එක්ස්පෙක්ටේෂන් එක තියපුවහම අපි එක්ස්පෙක්ටේෂන් එක මීට් කරන්න බැරි වෙන්න යනකොට අපිට ස්ට්‍රෙස් එකක් එනවා එනවා එතකොට හොඳම ඵල එක කාරණාවක් තමයි කොහොමද හරියට ඉවැලුවේට් කරන්න කියලා 180ක් විතර හරියට ඉවැලුවේට් කරගන්න පුළුවන් එස්ටිමේට් කරනවා එස්ටිමේට් කරගන්න පුළුවන් නම් හරිද කොච්චර කාලයක් මේකට යයිද ඒ කාලේ එතකොට හරියට මට කියන්න පුළුවන් රජිත හරියටම කියන්න බෑ ඔය සාමාන්‍යයෙන් යථාර්ථේ මට අත්දැකීම් නෑ කියන්නකො මම ඒ වෙලාවට බොහෝ වෙලාවට මම කරන්නේ මම ගිහිල්ලා දන්න කතා කරන මං අහනවා මං දන්න කීප දෙනෙක් ඉන්නවා මගේ නෙට්වර්ක් එකක් ඉන්න කම්පැනි වල මම ඒගොල්ලන්ගෙන් අහනවා මෙන්න මේ වගේ සීන් එකක් තියෙනවා මොකද කරන්නේ කොච්චර කාලයක් යයිද මොන වගේ ප්‍රශ්න දෙන්නේ මොන වගේ පිට්ෆෝල්ස්ද තියෙන්නේ හරිද මං අර මං try අර ඩිෆරන්ට් පර්ස්පෙක්ටිව් එකක් ගන්න හදනවා හැම එක්කෙනාගෙන් හරිද එහෙම අරගෙන මට තියෙනවා නම් මොන හරි දේවල් මට කියවලා ඒකේ knowledge එක අරගන්න පුළුවන් ඒකට ready වෙන්න පුළුවන් ඒකත් මම කරනවා අර preparation එක කරන්න ඕනේ කවුරුම හරි එකපාර නැත්තම් කිව්වොත් එහෙම හෙට මට මේක දෙන්න පුළුවන් මම මේක check කරලාවත් බලලා නැහැ එහෙම වුණාම තමයි ගොඩක් වෙලාවට මිනිස්සු අර wrong expectation එක හදුවා තමයි ගොඩක් වෙලාවට stress එක එන්නේ මගේ අත්දැකීම අනුව මම මේ ගොඩක් වැඩ කරනවා ඒක කියන්නේ කස්ටමර්ස්ත් එක්ක ඇත්තටම කියනවා නම් ස්ට්‍රෙස් ආපු වෙලාවල් තියෙනවා මොකද අපිට සමහර දේවල් ඩිලිවර් කරන්න වෙන ප්‍රශ්න හින්දා සමහර වෙලාවට දන්නේ නැති දේවල් වෙන්න පුළුවන් එතකොට කියන්නේ නොදකින ප්‍රශ්න එන්න පුළුවන් ඔව් නමුත් හරි අඩුවෙන් තමයි මට ස්ට්‍රෙස් එක honestly මේ ඇවිල්ලා තියෙන්නේ මොකද කේස් එක මම අර ඒක බොහෝ වෙලාවට මම අර කට්ටියකින් උදව් අරගෙන හොඳ එස්ටිමේෂන් එකක් දෙනවා ඒක දෙනකොටත් මම බොහෝ වෙලාවට try කරලා බලන කොහොමද මේ ලකර් chunk එකක්නේ තියෙන ලොකු දෙයක් කරන්න ලොකු එකක් achieve කරන්න හදන්නේ ඔයා කරන්න ඕනේ divide and conquer කියන එක කරන්න ඕනේ අනිවාර්යයෙන් ඕක අපේ ඉන්න කට්ටියටත් කියනවා අර එක පාට දේවල් බදා ගන්න ගියා මාර විදියට හරි ස්ට්‍රෙස්ෆුල් ඕක පොඩි කෑලි 4-5කට කඩලා ආරයිට් මේක කරන්නේ මෙහෙමයි මෙන්න මේක ඇචීව් කරන්නේ මෙහෙමයි මෙහෙම ඇචීව් කරන්නේ කෑලි අර බිල්ඩින් බ්ලොක් එක ලේගෝ සෙට් කරනවා වගේ අන්න එහෙමයි
ප්‍රශ්නය අර ලොකු එක පොඩි වලට කඩලා අර චුට්ට ඇචීව් කරනකොට අර තමන්ට ඔටෝමැටිකලි අර ෆීලයක් එන මම ප්‍රොඩක්ටිව් මම එෆිෂන් කියන හරිද එතකොට තමනුත් මෝටිවේට් වෙනවා අරට මට ඊළඟ ලොකු ප්‍රශ්නයක් තිබ්බත් මට ඒක කරගෙන යන්න පුළුවන් කියන එක. නමුත් අර ලොකු ප්‍රශ්න දිහා බලන අම්මට උඩු මේක කොහොමද කරගන්නේ දන්නෙත් නෑ දන් කවුරුත් ඇත්තෙත් නෑ කියලා එහෙම වුණාම ගොඩාක් වෙලාට අර ඇන්සයිටි එක ඔය තියෙන ස්ට්‍රෙස් ෆුල් අරමය හැම දෙයක්ම තමන්ට එනවා. අනිත් එක තමයි හිතන්නකො ප්‍රශ්නයක් ආවේ ඕක කෑලි 4කට කැඩුවා. පළවෙනි එකත් කරා දෙවෙනි කෑල්ල කරනකොට දන්නේ නැති දෙක තේරුම් ගන්න බැරි යමක් එනවා. අර එතකොට මොකද කරන්නේ? එතකොට නිකන් තනියෙන් අර මේ මොනවා කට්ට කාගෙන ඒක චෙක් තනියෙන්ම try කරනවට වඩා හොඳම දේ තමයි කාගෙන් හරි අහන්න. හරිද? මිනිස්සු ඔක හරි අඩුයි මම දැකලා තියෙනවා. මිනිස්සු හරීම ලැජ්ජාවයි බයයි මිනිසුන්ගෙන් අහන්න දන්නේ නැති වුණා. ඔව්. මට නම් අත පහකට මම ඒක ගණන් ගන්නෑ. උන් මොනා හිතුවද මට කවන්නේ. මගේ යාළුවෝ මම දන්නවා උන් එහෙම හිතන්නේ නැහැ කියලා. ඒකයි සාමාන්‍ය කල්චර් එක වෙන්න ඕනේ. තමන් බිල් කරන්න ඕනේ. තමන්ට ප්‍රශ්නයක් ආවම තමන් පස්සේ දන්නේ දේ අහගන්න ඕනේ. මට ආපු ප්‍රශ්න බොහෝ වෙලාවක ගිය අවුරුද්දේ ඒ කියන්නේ වැඩ කරද්දි මොකක් ප්‍රොජෙක්ට් එක වැඩ කරද්දි එහෙම ප්‍රශ්න ආපු වෙලාවට මම හැම තිස්සෙම කාට හරි ගිහිල්ලා අහනවා. මේක මොකද්ද ඔයා හිතන්නේ මෙන්න ඒක සමහරවිට පොඩි සරල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඇහුවාම බොහෝ වෙලාවට උන් මාර උන්ට ෆ්‍රෙෂ් ලුක් එකක් තියෙන ප්‍රශ්නක එතකොට උන් ටක් ගාලා අය මේක පොඩ්ඩක් මේක චෙක් කරලා බලන්න මේක කරලා බලන්න have you checked this one එතකොට ඒක පොඩ්ඩක් මම ඊට පස්සේ අම්මඩ ඇත්තනේ අර එකේම ගිල්ලා ඉන්නවට වඩා පොඩ්ඩක් එළියට ගිහිල්ලා කායින් හරි අහලා එහෙම අර ඒකේ මොන හරි පොඩි view point එකක් අරගෙන ඒක තමන්ගේ වැඩට එකතු කරනකොට බොහෝ වෙලාවට අර බ්ලොක් වෙච්ච දේවල් අන්බ්ලොක් වෙනවා. ඕවා තමයි ඉතින් බොහෝ වෙලාවට මම කරන්නේ මිනිස්සුන්ගෙන් අහනවා මොකද ඒක ප්‍රෙපරේෂන් එක. හරිද මොකක් හරි දෙයක් කරනකොට කොච්චර විදියට ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. දැන් මට හිතිත් මේ නෝටිස් වෙච්ච ඒවා තමයි එකක් එස්ටිමේෂන් එකක් කරගන්න පුළුවන් ස්කිල් එකක් තියෙනවා බිල්ඩ් අප් කරගන්න ඕනේ. ඒකට එක එක ටෙක්නික්ස් යූස් කරන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක ඩිවයිඩ් ඇන්ඩ් කොන්කර් වැඩක් කරනකොට ඔක්කොම එකට ගන්න. අනිත් එක හැම වෙලේම ප්‍රශ්නයක් තියෙනවා නම් ask for help. මේ අර මොකක්ද කියන්නේ කොට කියන්නේ මොකක්ද අපේ ඩිග්නිටි එක තියෙනවා. ඒ කියන්නේ අර අපිට නිකන් අපි අප්සෙට් වෙනවා මේ මම මේක ඇහුවොත් මම පොඩි එක්කෙනෙක් වගේ වෙයි කීද කියලා වගේ එහෙම ෆීලිං එහෙම සාමාන්‍යයෙන් ඒක තමයි ගොඩක් වෙලාට තියෙන මිනිස්සු. මම නම් අහලා කියන්නේ මාත් එක්ක වැඩ කරන සමහර ජූනියර්ස්ලා ඉන්න කට්ටිය ඉන්නවා අලුතෙන් මම උන්ගෙන් උනත් අහනවා. මට කියන්නේ උනුත් එතකොට උන් මාර මේ එනර්ජයිස් to give answer. ඒක කියන්නේ ඔව් දැන් මමත් දැකලා තියෙන්නේ අපේ ඒකෙත් මම අර ජූනියර් හරි එහෙම අයගෙන් අහපුවාම ඒක මේ වෙනම පර්ස්පෙක්ටිව් එකක් ඒකට ඇඩ් වෙනවා. කියන්නේ මට දැකලා තියෙන්නේ එහෙමයි. මම කවුරුත් එක්කෙනෙක් අහපුවා අර එයාලා වෙනමම විදිහකට දැන් මොකද අපි ආපු විදිහ වෙනස්. ඒ කට්ටිය වෙන විදිහකට මේව ගන්න. එතකොට මේ අර view එක වෙනස්. ඒක හෙල්ප්ෆුල් වෙනවා මේ සමහරවිට අපි හිතන්නේ නෑ එහෙම පුළුවන් කියලා එයාලගේ අදහස් හෙල්ප්ෆුල් වෙලා තියෙන ගොඩක් වෙලාවට. ඒක මන්නයි ඒ කියන්නේ මම ඔය දැන් අපිකම තැනකට ආවම අලුත් කට්ටියට මම කතා කරනවා කියන්නේ don't be shy to ask question when you are stuck. If you are stuck, please ask. There are a lot of smart people around you. Just talk like 2 minutes with somebody. Just explain the question. Maybe you spend like I don't know දවස් දෙකක් ස්පෙන්ඩ් කරා. හරිද හිතන්නකො තනියෙන් අර මනුස්සයත් එක්ක විනාඩි දෙකක් කතා කරලා ඒකේ ගන්න පොයින්ට් එකෙන් ප්‍රශ්නේ ටක් ගාලා නැති වෙන්න පුළුවන්. කියන්නේ ස්මාර්ට් මනුස්සයෙක් කියන්නේ ඒකයි. ස්මාර්ට් මනුස්සයෙක් කියන්නේ Taman තනියම ඔක්කොම කරගන්න එක නෙමෙයි. අර ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් ආවම ඒක ප්‍රශ්නේ කොහොමද ඒකෙන් එළියට ඒ කියන්නේ ප්‍රශ්නේ කොහොමද निराකරණය කරගන්න එකනේ ස්මාර්ට් බව තියෙන්නේ. ඒක තමන්ගෙන්ම එනවද? තමන්ගෙන් එනවනම් හොඳයි. එච්චර නොලෙජ් එකක් තියෙනවා. බොහෝ වෙලාවට එහෙම නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු විදියට ලංකාවේ ඉගෙන ගත්ත මිනිස්සු විදියට අනිත් රටවලත් එහෙමයි.
හොඳම දේ තමයි අනිත් මිනිස්සුන් කවුරු හරි දන්නේ කියනවනම් උගෙන් අහගන්න. මොකද්ද ඔව්. කතන්දරේ? කොහොමද මේව කරන්න කියන්නේ? එහෙම වුණාම ඒක අර يعني හැමතිස්සෙම හැම මගුලම අහන්න ගියාම charter. එහෙම ඔව්. නෙමෙයි. ඒ තමන් ඒක try ඔව් කරලා එතනත් ස්මාර්ට් වෙන්න ඔව් ඕනේ. right. ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඔව්. ඌට මුලින් ඉඳලා මේක වැඩ කරන්නේ නැහැ කියලා නෙමෙයි කියන්න ඕනේ. ඔව්. ඒකට කියන්න ඕනේ මෙන්න මේක මම try කරා මෙන්න මෙතන තමයි මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔයා මොකද හිතන්නේ කියලා. හ්ම්. ඒකට අරුත් දන්නවා මූ මේකට ඉන්වෙස්ට් කරලා තියෙනවා ටයිම් එක. හරිද? මේකට උදව් කරන්න ඕනේ කියලා. එතකොට අර උගෙත් හිත දිනාගෙන ඌත් ප්‍රොඇක්ටිව් එතකොට මට උදව් කරා. ඔව්. මමත් එතකොට මටත් එතකොට වැලිඩේට් කරන්න පුළුවන් මගේ thinking කියන්නේ අර process එක step by step මම හිතලා තියෙන විදිය හරිද වැරදිද කියලා ඌගේ කියලා. answer එක ගත්තාම at the end smart person solve the problem maybe not by himself by getting somebody else help අදාළ නෑ ඒක ඔව්. ප්‍රශ්නේ කස්ටමර්ට අදාළ නෑ මම සෝල් කරාද මම කායින් හරි යවුවද කියන එක පොරට එන්න ඕනේ වැඩේ වෙන්න ඔව්. ඒක යථාර්ථය ඉතින් ගොඩක් ස්තුතියි නදීන් ඔයාගේ ටයිම් එක ඉන්වෙස්ට් කරලා ඔයාගේ තියෙන දේවල් ෂෙයා කරාට මම හිතනවා මේක බලන අයට ගොඩක් හෙල්ප්ෆුල් දේවල් උදව්වක් වෙයි කියලා ඔව් අපි කරා කියලා. ඉතින් ගොඩක් ස්තුතියි. ඕ හැපි ටු මේ මොකද අපි කියන්නේ මේ බොහොම ස්තුතියි මේ ඔපචුනිටි එක දුන්නා දෙවනි පාරට කියන්නේ මේ වගේ දේවල් ෂෙයා කරගන්න කියලා මේ ෂෙයා කරගන්න මේ ඔව් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කාට හරි ඔව් ඒක ඒක ගොඩක් වැදගත් එකක්. දැන් මේ කවුරු හරිට ඔයාවගේ මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන්ද? ඔයා කැමතිද එහෙම සම්බන්ධ කරගන්න ප්‍රශ්නයක් නැහැ. LinkedIn එකේ හරි ඒක තමයි සාමාන්‍ය වෙන ඒවා නම් මම පාවිච්චි කරන්නේ. LinkedIn එකේ මැසේජ් එකක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. සමහර වෙලාවට ඒ වෙලාවට ආන්සර් කරන්න නැති වෙන්න පුළුවන්. නිතරම බලන්නෙත් නෑ මේ බලන වෙලාවට මේ ආන්සර් කරන්න මේ ඔව් සන්තෝෂයෙන් උදව් කරන්න කැමති කාට හරි ඉදිරියට යන්න ඉගෙන ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් මොන හරි දේවල් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් happy to help. ඉතින් thank you again. අපි you're welcome sir. එහෙනම් අපි මෙතනින් පොඩ්කාස්ට් එක නවත්තමු. ජය වේවා. ජය වේවා.